ජේපී එකත් එක්ක අතරම තරහක් වෛරයක් නැහැ. ජේපීට මම උදව් කරලා තියෙනවා. මගේ පුංචි කාලේ අපි උපන්ගේ ශ්‍රී ලංකාකාරයෝ හැටියට 1987 88 89 ඔය කාලේ ඒ කාලේ අපේ හිටපු වීරයෝ ජේපී එක. මතකයි අපේ ගෙවල් වල යමක් කමක් තිබිච්ච මිනිස්සු. ඒ ගම්වල හිටියා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ. ඔවුන්ට හැංගෙන්න යන්න මං ගෙදරින් මුදල් අරන් ගිහලා දීලා තියෙනවා. ඒත් එක්ක අපි ආශ්‍රය කරලා තියෙනවා. ඒ තිබුණා ඔය ප්‍රා කියලා සංවිධානය. ප්‍රා කියන සංවිධානයේ මේක බලයි සරත් සිල්වා මහත්තයා තම ජීවිතුන් අතර ඉන්නවා. සරත් සිල්වා මහත්තයා තමයි ඒකේ නායකයා හැටියට හිටියේ. එයාලා තමයි අපේ ගෙවල් ආසන්න හිටපු ජනතා විමුක්තියෝ මැරුවේ. බබා පුංචි එකා නිසා අපේ පුංචි කඩයක් තියෙනවා. උතන්ට අර ප්‍රායකේ සරත් මහත්තයා එනවා. විස්තර අහනවා මෙයාරයා කොහෙද ඉන්නේ මෙයා කොහෙද ඉන්නේ මෙයා කොහෙද ඉන්නේ කියලා කතා වෙද්දී අපි පුංචිනේ මම ගිහිල්ලා කතා කරලා කියනවා අයියෝ උඹව මරන්නයි යන්නේ අහවලාම ගැන විස්තර හෙව්වා කියලා මම ජනතා විමුක්ති පෙරමුණට එහෙම උදව් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සුපිරි වැඩකාරයෝ ටික මැරුණා අද ජීවත් වෙලා ඉන්න හුඟ දෙනෙක් පාවලා දීපු අය බිල්ලෝ හැටියට ගිහිල්ලා මම මේයි කියලා කියපු අය එහෙම අය තමයි අද ජනතා විමුක්ති පෙරමුණ ඉතුරු වෙලා තියෙන්නේ මම තුල රට තුල දේශපාලන බලවේගයක් යන ධාරාවක් තියෙනවා මේක වාමාංශික පක්ෂයක්ද දක්ෂිණාංශික පක්ෂයක්ද එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටු වගේ මැදමාවතේ පක්ෂයක්ද දැන් මට පොඩ්ඩක් කියන්නකෝ ජනතා විමුක්ති පෙරමුණ වමේද දකුණේද මැදමාවතේද කියලා හරියටම හරියන සලකුණ තමයි තෝරලා තියෙන මාලිමාව යන දිශාව හොයමින් ඉන්නේ උ ඒලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ප්‍රායෝගික මිනිස්සු නෙමෙයි මේ විදියට ගිහිලා 2024 රණ්ඩු කුමාර ජනාධිපති ඔබතුමාට කැබිනට් ඇමතිතුරියක් දෙන්න ආරාධනා කරොත් බාරගන්න මගේ බල්ලටවත් එපා මං හොද්දටම දන්නවා යාලට කරන්න බෑ කියලා අපේ රට අපරාධ එහෙම වුණා සිරිසේන ජනාධිපතිතුමාට වැඩි එකක් තමයි අපේ රට ඇස්සේ වෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩි නරක තැනකට අපේ රට යන්නේ. අඩු ගානේ හෝටලයක් බාර දෙනවා නම් බුලත්තිරි කඩයක්වත් කරපු එකකට දෙන්න නේද? හෝටලයක් කරපු බාර දෙනවා නම් අඩු ගානේ හෝටලේ වේටර් වැඩේවත් කරපු කැෂියර් එකවත් හිටපු කෙනෙකුට දෙන්න ඕන. මුකුත්ම දන්නේ නැති පාර දිගේ ඇවිදදී හිටිය කෙනෙකුට බාර දුන්නොත් හෝටලෙට දෙන්නේ පිටයි. ජේපී එකට මේ රට බාර දුන්නොත් අපරාධයක්.